මොකක්ද අර ඉල්ලන්නේ? ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, කුණසිරි බූල්ටෝ එකක් මොකක් හරි ඉල්ලන්න. අම්මට දෙන්න පුළුවන්. ඔයාලා රන්නේ පොළට තමන්ගේ දරුවත් එක්ක ගිහිල්ලා අඬවන්න නැතුව ගෙදර එක්ක ආවද? නෑ හැමදාම අඬාගෙන එන්නේ. ඒක ලොකු දෙයක් ඉල්ලන්නේ නෑ. දොඩම් ගෙඩියක්, ඇපල් ගෙඩියක් මොන හරි ඉල්ලන්නේ. ඔයාලා දරුවන්ට ආදරේ නැතුව නෙමෙයි. හැබැයි දෙන්න අපිට හයිය නෑ, ශක්තිය නෑ. හැබැයි ඒ වගේ නෙවෙයි මහින්ද මහත්තයා දවසක් ස්තූපේ වාඩිලිනව හැන්දෑව. බාල පුතා හෙල්ල කිව්වා අප්පොච්චි මටත් තියෙනවා දොළ දුක. බුදු පුතේ කියාපන් කිව්වා. ඔයාලගේ දරුවන්ට තියෙන ගුණසිරි බූල්ට කන්න. ඒ චිචි පුතාට තුනේ පොඩි පට එකක් නෙමෙයි. ඌ කිව්වා අප්පොච්චි මං ආසයි රොකට් යවන්න. ගාන කීයද ඇහුවා ඩොලර් මිලියන 360යි. කෝටි 11500යි. දුන්නද නැද්ද? ඔයාලගේ දරුවට ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක් දෙන්න බෑ. හැබැයි මහින්ද මහත්තයා එහෙම නෙවෙයි. තමන්ගේ දරුවන්ට ආදරේ. එලෙන්ගතු අප්පොච්චි දුන්නා. ඩොලර් මිලියන 360ක්. කෝටි 11500ක්. පොඩි ගානක්ද? ඔයාලා දන්නව ලංකාවේ වෛද්‍යවරයෙක් හදන්න යන්නේ ලක්ෂ 80යි. දන්ත වෛද්‍යවරයෙක් හදන්න යන්නේ ලක්ෂ 92යි. ඔය කෝටි 11500 වෛද්‍යවරු හැදුවනම් 14000ක් හදන්න පුළුවන්. අද පිටරට ගිහිල්ලා වළං හොදන්න යවන්න ඕනේ නෑ. වෛද්‍යවරු හැදුවනම් 14000ක් හදන්න පුළුවන්. ඇඳන් 200 රෝහල් 504ක් හදන්න පුළුවන්. තෙල් නැව් 7-8ක් ගේන්න පුළුවන්. හැබැයි මහින්ද මොකද කළේ? පුතාට දුන්න රොකට් එකක් යවන්න සල්ලි. හැබැයි මම නම් ඒකට දුක් වෙන්නේ නැහැ. මොකද කියන්නද? වෙන දියුණු රටවල් වල විද්‍යාඥයෝ රොකට් හදනවා, යවනවා. ඒ යවපු තැන දන්නවා, ඒකෙන් වැඩක් ගන්නවා. අපේ රටේ මහින්ද මහත්තයාගේ පුතා රොකට් එකක් හදලා ඇරිල්ලක් අම්මපා අද වෙනකන් හොයාගන්න බැරි වෙන්න ඌ ඇරියා. හරිනව නම් අන්න ඇරිලි. හොයාගන්න නෑ නේද ඒක? කෝටි 11500. කොහමද කොල්ලගේ ඇරිල්ල? දැන් ලෝකෙ වෙන දියුණු විද්‍යාඥයෝ රොකට් යවන්නේ උන්ට ලැජ්ජ හිතිලා උන් බලනවා මූ යවුප එක කොයිද කියලා උන්ට හොයාගන්න බැරි වෙන්න මූ ඇරලා. දෙල්ලන් ඇරිල්ලක් දැරලා තියෙනවා. කෝටි 11500ක්. කජුවට කොසට නෙමෙයි. ඔයාලගේ දහඩිය මහන්සිය. ඔයාලගේ දහඩිය මහන්සිය මේ නාස්ති කරන්නේ. අවුරුද්දකට 3000 මැරෙන්නේ ඒ හින්දා 3500. සමේ සෙල්ලම වෙනස් කරන්න තියෙන්නේ කියලා කාරණා. චිචීගේ රොකට්ටුව නමින් බොහෝ විට කතා බහ කරන මේ අභ්‍යවකාශ තාක්ෂණය හා සම්බන්ධ මේ ව්‍යාපාරය ඇත්ත වශයෙන්ම ආරම්භ වෙන්නේ 2012. සුප්‍රීම් ග්ලෝබල් කියන සමාගම තමයි මේකට මැදිහත් වෙන්නේ. ඒ අනුව චීන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් 2012 මේ සුප්‍රීම් සැට් 1 කියන සැටලයිට් එක නැත්නම් චන්ද්‍රිකාව චීන රොකට්ටුවක් මගින් කක්ෂගත කරනවා. ඇත්ත වශයෙන්ම මේ රොකට් එක යවන කටයුතු සම්බන්ධව කටයුතු කරන මේ සමාගම විසින් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ හැදෑරීමක් කරපු හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා චිචීව රැකියාවට බඳව ගන්න. බඳවගෙන ඔහු අවුරුදු දෙකක් 2012 ඉඳලා 2014 දක්වා මේ කාලය තුල වැටුප් ලබලා වැඩ කරනවා. ඊට මේ චිචීගේ රොකට්ටුවට ඒ චිචීලා සම්බන්ධ වීම නිසා ඒ වගේම මහ ජනතාවගේ අදු මුදල් වලින් මේ රොකට්ටුව වැරුවා කියන කතාවත් නිසා මිනිසු තුල විශාල වෛරයක් නිර්මාණය වෙනවා මේ චිචීගේ රොකට්ටුවට. හැබැයි කනගාටුවට කාරණේ තමයි චිචීගේ රොකට්ටුවට පමණක් නෙමෙයි මේ වෛරය නිර්මාණය වෙන්නේ. ලංකාව තුල පහුගිය දශකය තුල සංවර්ධනය කරන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන් තව බොහෝ අය විසින් සම්බන්ධ වෙලා දියුණු කළ යුතු තිබුණු මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකට, ස්පේස් බිස්නස් එකට. ස්පේස් බිස්නස් එක කියලා කියන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන නෙවෙයි බිලියන 400කට වැඩි ආදායමක් උපයන්න පුළුවන් කර්මාන්තයක්. මේ කර්මාන්තය තුල අපිටත් යම් කිසි කොටසක් හිමි කර ගැනීමේ අපේක්ෂාවෙන් තමයි සුප්‍රීම් ග්ලෝබල් සමාගම චීන සමාගම සමග එකතු වෙලා චීන රජයේ අනුග්‍රහයෙන් මේ China Sat 12 කියන සැටලයිට් එකේ ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙච්ච මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච සුප්‍රීම් සැට් 1 සඳහා ආයෝජනය කරන්නේ. මේ ආයෝජනය පිළිබඳව මේ දේශපාලන වෛරය නිසා චිචීගේ රොකට් එක නිසා කතාබහ හැදුනේ මේ සල්ලි මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් කරපු ආදායමක් හැටියට. නමුත් අනාගතය පිළිබඳ දකින ශ්‍රී ලාංකීය තරුණ ව්‍යාපාරිකයෙක් අනාගතය දිහා දැකලා ජාත්‍යන්තර අත්දැකීම් සහිතව මේ රටට ඩොලර් හොයන්නට ගත්ත උත්සාහයක් පමණයි.